හරි guys අද මම කියලා දෙන්න යන්නේ කොහොමද කම්පැනියක් ROC එහෙම නැත්නම් Register of Companies වල රෙජිස්ටර් කරගන්නේ කියලා. අපි මුලින්ම Google එකට ගිහිල්ලා ROC කියලා ටයිප් කරගන්න ඕනේ. එතකොට එනවා මේ ERC කියලා එකක්. හරි guys මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද කම්පැනි එකක් රෙජිස්ටර් කරගන්නේ කියලා. අපි මුලින්ම යනවා Register of Companies කියන වෙබ්සයිට් එකට. ඒකෙන් ගිහිල්ලා අපිට මේ process එක මුලින්ම පටන් ගනිද්දී අපිට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා කම්පැනි name එක. දැනට registered company එකක් ඒ නමින් ඔයාලා දාන්න යන කම්පැනි නම තවත් කම්පැනි නමක් තියෙනවද ඒට සමාන වෙනත් කම්පැනි නමක් තියෙනවද කියන එක මුලින්ම හොයාගන්න. ඉතින් එන්නේ ඒක හොයන්න නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයා කම්පැනියට ඔයාගේ කම්පැනියට දාන්න හිතාගෙන ඉන්න නම මෙතන ටයිප් කරලා search කියන එක ක්ලික් කරන්න. එතකොට පල්ලෙහෙන් එනවා potentially similar name found proceed now කියලා. මෙන්න මේ proceed now දුන්නාම ඔයාගෙන් අහනවා මෙන්න මේ sub category හතරෙන් log වෙන්න. එතකොට ඔයා director කෙනෙක් නම් එහෙම නැත්නම් company එක secretary කෙනෙක් නම් ඔයාගේ details මෙතෙන්ට දාලා මෙතන select කරගන්න ඕනේ ශ්‍රී ලංකන්ද non ශ්‍රී ලංකන්ද කියන එක. ශ්‍රී ලංකන් කෙනෙක් නම් ශ්‍රී ලංකන් කියලා සිලෙක්ට් කරගන්න. එතකොට ඔයා කම්පැනි එක වැඩ කරනවා නම් අදාළ ඩීටේල්ස් මෙතෙන්ට ෆිල් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට තවත් තියෙන ඔප්ෂන්ස් එක තමයි I am an administrator එහෙම නැත්නම් bankers legal entities for the filing certificate of charges register form number 10 එහෙම නැත්නම් I am a third party registrar. ඔයා කම්පැනි එක secretary කෙනෙක්වත් director කෙනෙක්වත් වෙන්න ඕනේ නැහැ. ඔයාට කම්පැනි එකේ name එක verify කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ I am a third party කියන එකෙන් ගිහිල්ලා register වෙන්න. මෙතනින් ඔයා select කරගන්න ශ්‍රී ලංකන් කියන එක. ඊට පස්සේ මේ විදිහට fill කරන්න appear වෙනවා. ඒක fill කරගන්න. fill කරගෙන ගිහිල්ලා ඔයාගේ කම්පැනියේ නම දැනටමත් company register of companies වල register වෙලාද කියන එක බලා ගන්න. එහෙම register වෙලා නැත්නම් ඔයාට register of company එකෙන් අදාළ කම්පැනියට අදාළව නම register කිරීම සම්බන්ධයෙන් අංකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගිහින් ඔයා company register companies වලින් ඔයාගේ නමට approval එක අරගත්තට පස්සේ ඒකට අපිට නම්බර් එකක් හම්බ වෙනවා. අන්නේ නම්බර් එක මේ form 1 එකට දාලා fill කරගන්න ඕනේ. කම්පැනියේ name of proposed company. කම්පැනියේ ඔයා දාගත්ත නම. ඒ වගේම ඒකට හම්බෙච්ච approval number එක, registered address එක. ඒව තමයි මෙතෙන්ට දාලා form 1 එක fill කරගන්න ඕනේ. අපි form ಜಾති 4ක් fill කරගන්නවා මුලින්ම කම්පැනිය පටන් ගන්නකොට. ඒකේ පළවෙනි එක තමයි form 1 කියලා කියන්නේ. දෙවෙනි එක තමයි form 19 කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි form 18 කියලා කියන්නේ. articles of association හතරවෙනි එක. form 18 මේ තියෙන්නේ. articles of association තමයි හතරවෙනි එක. මෙන්න මේ හතර fill කරගත්තාම ඔයාට පුළුවන් වෙනවා certificate of incorporation. එහෙම නැත්නම් ඔයාගේ නම යටතේ ඔයා company incorporate කළා කියලා මෙන්න මේ සහතිකය ලබා ගන්න. අපි මුලින්ම form 1 වලට යන් දැන් මම මුලින්ම කිව්වා මෙන්න මේ ROC වෙබ්සයිට් එකෙන් මේක fill කරලා අරගෙන ඒකෙන් හම්බ වෙන number එක approval number එක මෙතෙන්ට දාලා ඊට පස්සේ ඔයාගේ proposed company එකේ name එක දාලා register address එක දාලා fill කරගන්න තියෙන්නේ. ඔයාට initially company පටන් ගන්නව නම්
ඒකට ඉනිෂියල් එක ඩිරෙක්ටර් කෙනෙක් හිටියා නම් ඒ ඩිරෙක්ටර්ගේ නම එයාගේ NIC එක එහෙම නැත්නම් එයාට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ෆොරිනර් කෙනෙක් නම් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒක එයාගේ ෆොරිනර් කෙනෙක් නම් එයාගේ ලෝකල් ඇඩ්‍රස් එකයි ෆොරින් ඇඩ්‍රස් එකයි දෙකම දාගැනීමේ හැකියාව මෙතන තියෙනවා. ලෝකල් ඩිරෙක්ටර් කෙනෙක් නම් එයාගේ ලෝකල් ඇඩ්‍රස් එක මෙතන ඒක විතරක් සඳහන් කරන්න පුළුවන්. එතකොට සිග්නේචර් එක මෙතෙන්ට දාලා ඒ ටික ෆිල් කරගන්න. ඉනිෂියල් ෂෙයාර්හෝල්ඩර්ස්ලා එක්කෙනෙක් නම් ඉන්නේ එයාගේ නම මෙන්න මෙතෙන්ට දාලා එයාගේ පාස්පෝර්ට් ID නම්බර්ස් දාලා එයාගේ ඇඩ්‍රස් දාලා එයාට කොච්චර ෂෙයාර්ස් තියෙනවද කියලා දාලා සිග්නේචර් එක දාන්න තියෙන්නේ. ඒ විදිහට ෆෝම් 1 එක ෆිල් කරගන්නවා. ඉනිෂියල් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා නම් ඒ සෙක්‍රටරිගේ නම ඒ ටික දාලා අපිට එක සෙක්‍රටරි කෙනෙක් එක ඩිරෙක්ටර් කෙනෙක් එක ෂෙයාර්හෝල්ඩර් කෙනෙක් ඉඳලා කම්පැනියක් පටන් ගැනීමේ හැකියාව 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝම් සමහර සෙක්‍රටරියල් කම්පැනිස් වලින් හදනවා. එතකොට මේ සෙක්‍රටරියල් කම්පැනි එකකින් සෙක්‍රටරියල් ෆර්ම් කියලා කියන්නේ අපි ඒවට සෙක්‍රටරියල් ෆර්ම් එකකින් හදනවා නම් මෙන්න මෙතෙන්ට ඒ සෙක්‍රටරියල් ෆර්ම් එකේ presented by කියන තැනට එයාගොල්ලන්ගේ විස්තර ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි දෙවෙනියට යන් form 18 වලට form 18 කියලා කියන්නේ consent and certificate of director කියන එක. එක ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් කම්පැනි පටන් ගන්න පුළුවන්. ඒ ඩිරෙක්ටර්ගේ සියලුම විස්තර මේවට දාලා එයාගේ සිග්නේචර් දාලා මේක presented by secretarial company එකකින් නම් ඒක මෙතෙන්ට දාලා fill කරගන්න. ඊට පස්සේ form 19 මෙන්න මේක consent of certificate of secretary secretary කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා නම් secretarial company එකක් ඉන්නවා නම් එයාගේ නම දාන්න මෙතෙන්ට දාන්න ඕනේ අපේ කම්පැනි නම secretarial company එකක් ඉන්නවා නම් එයාගේ details මෙතෙන්ට දාන්න. එහෙම නැත්නම් ඔයාලට නිකන් secretary කෙනෙක් නම් ඉන්නේ ඒ ටික විස්තර ටික දාලා මේක fill කරගන්න තමයි තියෙන්නේ. මෙතෙන්ට presented by කියන තැනට secretarial office එකකින් සාමාන්‍ය මේ form එක fill කරලා හදනවා නම් ඒකේ විස්තර ටික තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපි පිළියෙල කරගන්න ඕන එක තමයි මේ articles of association කියන එක. මේ තියෙන්නේ articles of association එකක්. මෙතෙන්ට articles of association of ඔයාගේ කම්පැනි නම මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ මේකේ තම සමහර තැන් වෙනස් කරන්න තියෙනවා. the company කියන තැන මෙන්න මෙතන ඔයාගේ කම්පැනි නම දාගන්න ඕනේ. ඊට පස්සේ objects කියලා කියන්නේ මේ කම්පැනිය මොකකටද incorporate කළේ, මේ කම්පැනි මොකද්ද purpose එක කියන එක තමයි මේ objects වලට දාගන්න ඕනේ. ඔන්න ඒ විදිහට අපි form 1 එක form 18 එක ඒ කියන්නේ secretarial directorගේ consent එක form 19 එක secretary consent එක ඊට පස්සේ අවසාන වශයෙන් articles of association මෙන්න මේ කියන form 4 fill කරගෙන ඒක register of companies website එකට ගිහිල්ලා ඔයාලා submit කරන්න. එතකොට ඔයාට ඔයාගේ company incorporate කිරීමේ හැකියාව එනවා. එහෙම වුණාම අපිට අවසාන වශයෙන් මෙන්න මේ වගේ certificate of incorporation certificate එක අරගන්න පුළුවන්. මෙන්න මේ certificate එකේ අපිට 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අපිව ලියාපදිංචි කරලා අපිට register of companies සමාගමට අංකයක් ලබා දෙනවා. මේකට කියන්නේ BR එක, එහෙම නැත්නම් business registration number එක, එහෙම නැත්නම් PV number එක කියලා කියන්නේ මේක private limited company එකක් නම් PV number එකක් හම්බ වෙනවා. අන්න ඒ number එක තමයි මෙතන දාන්නේ. ඊට පස්සේ Y company නම මෙතන ඉංග්‍රීසි වලින් මෙතන සිංහලෙන් දාලා තියෙනවා, දෙමළෙන් දාලා තියෙනවා සහ ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා. ඊට පස්සේ මේක රෙජිස්ටර්ගේ අත්සන මෙතන තියෙනවා, එයාගේ නම මෙතන සටහන් කරලා තියෙනවා. ඔයාට ඔයාගේ සර්ටිෆිකේට් එකට QR කෝඩ් එකක් මේ විදිහට හම්බ වෙනවා. මේකේ නිර්වද්‍යතාවය accuracy එක අපිට ඒ QR කෝඩ් එක භාවිතා කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපි කම්පැනියක් රෙජිස්ටර් කරගන්නේ register of companies වල.